ආයිපුවන් උත්සව සමයක් ළඟ වෙනවා. මම දන්නවා ගෙදර දොරේ කොච්චර වැඩ කටයුතු බහුල වුණත් මේ වෙලාවේ ඔබ ගෙමැද්දට ඇවිදilla අපිව බලාපොරොත්තුෙන් ඉන්නවාද? මම දන්නවා අදත් අපි ඔබට වාසනාව අරන් එනවා කියලා ඔබ විශ්වාස කරන බව. ඔව්. වෙනද වගේම අද මේ 272 වෙන මහජන සම්පත දිනුම් අදින ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් සම්පත් රේඛා තුලින් අපි ඔබ හමුුනේ. අද අපේ මුල් දිනුම් ලන්සුව ලක්ෂ 5යි. ආයිබෝවන් මම හිතන්නේ අද තවත් දෙයක් කියන්න කලින් ඔබට තියෙනවා බොහොම සතුටුදායක නිවේදනයක් කරන්න. විශේෂයෙන්ම කන්ද උඩරට යාපදේ කියන්නේ කෑගල්ල ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් සතුටුදායක ඒ වගේම බොහොම වැදගත් ආරංචියක්. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ශාඛා කාර්යාලයක් විවෘත කරනවා කෑගල්ල නගරයේදී දෙසැම්බර් 1 වෙනිදා. ලබන 1 වෙනිදා. නේද රේණුක? ඔව් මම හිතන්නේ. ඉතින් මේ රේණුකට හිතුනේ නැද්ද අද ටිකට් පතක් එහෙම ගන්න? උත්තර දෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට. ඔව් ඉතින් උත්තර දුන්නොත් බොහොම සතුටු වෙනවා. මම ඒ කියන්නේ නිමල් සතුටුයි මම ටිකට් පතක් ගත්තයි කියලා අහන්න. නෑ ඉතින් ටිකට් පතක් අරගෙන වාසනාවක් උදා වෙනවා තවත් සතුටුයි. ඔව් එහෙම ගත්තයි කියලා හිතමුකෝ. ඇයි? අදුනොත් මොනවද කරන්න බලාපොරොත්තු නැත්නම් අපි හිතමු යන්තම් නූලෙන් වාසනාව අහිමුනොත් එහෙම මොනවද හිතෙන්නේ? අහිමු වුණොත් ඉස්සෙල්ලා ඇදුනොත් නම් ඉතින් හිතන්න බෑ. ඔව්. අහිමු වුණොත් ඉතින් ඒ කරන්න දෙයක් නැහැ ඉතින් නේද හිත හදා ගන්න ඕනේ ඒක. එහෙම වුණේ ඉතින් ඒ හොඳට මොකක් හරි හොඳක් වෙන්න පුළුවන් සමහර විට ඇදුන්නේ නැත්නම්. හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියලා. ඔව්. ඔව්. ඔව් ඇත්තටම මේ හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියන එක අපි හැම වෙලෙම පාවිච්චි කරන වචනයක් නේද? ඉතින් දැන් රේණුකත් කියන හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. මට සමහරවිට කියවෙන හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. නෑ ඉතින් ඇත්තටම නිමල් දැන් ඒක ඇදුන්නේ නැත්නම් හිතට දුකයි ගොඩක් ප්‍රශ්නනේ. ඉතින් ඒක හොඳට වුණා කියලා හිත හදා මම දැන් ලේසිම මාර්ගයේ හිත හදාගන්නනේ. කරදරයක් නැත්නම්. ඔය ඊළඟ සතියේක ඊට වඩා වැඩි ජයමල්ලක් තියෙනවා. අනිත් එක ඉතින් ඒ රුපියල් 10 අපතේ යන්නේ නෑනේ නේ. මොකක් හරි මහජන කර්තව්‍යයකට යෙද වෙනවා.